පින්වතුනි මේ සමාජයේ අඩුම දේ තමයි තවත් කෙනෙකුට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ නිසා අනිත් අයට වටිනාකමක් දෙන්නේ නැති නිසා මොකක්ද දන්නවද වෙන්නේ? අපිට මිනිස්සු වටිනාකමක් දෙන්නේ නැහැ. සංසාරේ Taman වටින්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයට වටිනාකමක් දෙන කෙනා සංසාරේ අනිත් අයට හරියට එයාව වටිනවා. එයාව පරිස්සම් කරගන්නවා අනිත් අය. එයාව ඕනේ ඒ සමාජයට. යම්කිසි කෙනෙකුට වටින්නේ නැති තාත්තා කෙනෙක් ඉන්නවනම්, වටින්නේ නැති අම්මා කෙනෙක් ඉන්නවනම්, ඒකට එකම හේතුව සංසාරේ ඔයා තමන්ගේ තාත්තට වටිනාකමක් දීලා නැහැ. තමන්ගේ අම්මට වටිනාකමක් දීලා නැහැ. ඔය අඩුව සංසාරෙට ගෙනියන්න එපා. අම්මට වටිනාකමක් දෙන්න, තාත්තට වටිනාකමක් දෙන්න. අම්මා තාත්තා තමන්ට වටිනවා නම් අර බත්පතේ අපි කියමුකෝ වැලි කැටයක් හැපුණා. ඉතින් ওই වැලි කැටේ හැපෙන බත් පිට අයින් කරලා හෝ හිමීට පිඟානේ නම් දැනෙන්නේ වැලි කැටේ අයින් කළා කියලා මේ ඇඟිලි වකුටු වෙනවද? නෑනේ. නමුත් සංසාරේ කට වකුටු වෙන කර්මයක් රැස් කරගන්නවා අම්මට ගරහලා, තාත්තට ගරහලා. දෙමව්පියන්ට ගරහන්න එපා. ඒ අඩුපාඩු අද උතුම් පිනක් රැස් වෙච්ච වෙලාවේ හදා ගන්න. වටිනාකමක් දෙන්න අම්මට තාත්තට. ඒකෙදින් ඒ වටිනාකම මෙන්න මෙහෙමයි. කෑම පිඟානයක් ගත්තත් බත් කනකොට නිකමට අහන්න අම්මා කෑවද? තාත්තා කෑවද? මහත්තයා නම් නෝනෙන් අහන ඔයා කෑවද? පොඩ්ඩක් අනිත් එක්කෙනත් කෑවද කියලා බලන්න. මේ මිනිහයාට වටිනාකමක් දෙන්න. ගෙදරට මිනිස්සෙක් ආවට පස්සේ ඔයාට තේ බිව්වද? ඔයා කාලා දාවේ? වතුර ටිකක් බොමුද? තේ එකක් බොමුද? කියලා පොඩි වටිනාකමක් මේ මිනිහයාට දෙන්න.